මෙච්චර ලොකු ගෙයක් අම්මේ. මුතනේ ළමයි බලන්නකෝ අන්න. එයාත් මාලිගාවත් මන්ද බා. මේ සුපුන් මහත්තයා ගෙදරද? මහත්තයා ගෙදර ඉන්නවද? ඔව් මැඩම්. මොකද්ද කියන්න ඕන? අපි ආව මගේ ප්‍රොපෝසල් එක ගැන කතා කරන්න. වැඩ කරන උන්ට එකකින් වැඩක් නැහනේ. සිරිමල් කොළුවෝ. මෙන්න මේ ප්‍රොපෝසල් එකක් ඇවිල්ලාලු. මහත්තයට එන්න කියා අපි. මැඩම් මෙන්න. මහත්තයා එනකම් වාඩි වෙලා ඉමු. සර් මොකද සිරිමලෝ මේ බෙරියන් දෙන්නේ? සර් ප්‍රොපෝසල් එකක් ඇවිල්ලාලු. ප්‍රොපෝසල්. මං කොන්ෆරන්ස් මීටින් එකක ඉන්නේ. මම විනාඩි 5න් එන්න. අපේ මහත්තයා කොන්ෆරන්ස් මීටින් එකක් කිව්වා. යහටලා කතා කරනවකෝ. කන්දේ බෑ. මම ටක් ගාලා බීම එකක් අදන් එන්න. මහත්තයා විනාඩි 5න් එයි. බලපන් කොකෙලි. තියෙන යාන වාහන ගොඩ දීපල මේවා ඔක්කොම ඉතින් බැඳගත්තොත් ඔයාගේ තමයි. ඊට පස්සේ ඉතින් ජීවිත කාලෙම සැපෙන් ඉන්න පුළුවන්. මට විතරක් ඈ අම්මට සැපේ ඉන්න පුළුවන්. මොකද්ද මිනිහා යහට ගිහිල්ලා පීදානවකෝ. ඇඟ පුරාම දූවිල්ල. සුපුන් පුතා නේද? ඔව්. අර අපේ අම්මේ එනවා කිව්වේ ඔයාලා නේද? ඔව් පුතේ. මේ අපි තමයි. හරි. අපි වාඩි වෙලා කතා කරමු. අම්මෝ මේ වත්ත පිටිය ලොකු. මේකේ වැඩ කරන අය ගොඩක් ඇති නේද? නෝනා බීම ගියා. මොනවද මනුස්සයෝ? මගේ මුළු ඇඟේම හැලුවා. ඔයා කොහොමද මේ වගේ අංග විකලුවේ මේ වගේ නාකි මිනිස්සු දාගෙන වැඩ කරන්නේ? මේ වගේ ප්‍රොපර්ටි එකක් කොහොමද මේන්ටේන් කරන්නේ? ඒක තමයි. මේ වගේ මිනිස්සුත් එක්ක ඉන්නේ කොහොමද අම්මෝ ගඳේ බෑචි. මන්න අප්පිරිය. අනේ සර් දැන් නම් මට මේක තවත් ඉවසන්න බෑ. අපි මේක නවත්තමු. මොකක්? මේ අංග විකලයට සර් කියන්නේ? ඔව්. මේ මගේ සර්. අරිනේ සර්ගේ තාත්තා. මොකක්? මේ නාකි මිනිස්සයයි මේ අංග විකලය? හරි බොහොම ස්තුතියි සිරිමල් අරහෙට යන්නකෝ. මං ඔයාලට කියන්නම් මොකක්ද උනේ කියලා. තාත්තේ එන්නකෝ මෙතන ඇවිල්ලා වාඩි වෙන්නකෝ. මොකක්ද අම්මේ මේ වෙන්න යන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. මම දැන් කාලයක් තිස්සේ මගේ පුතාට කසාද බඳින්න හොඳ ගෑනු ළමෙක් හොයනවා. ඒත් මෙහෙට එන හැම කෙනෙක් මේ වතුර පිටි යාන වාහන වලට තමයි කැමති වෙන්නේ. ඔව් තාත්තා කිව්වා වගේ මේ හැමෝම එන්නේ මේ සල්ලි දේපොළ මේ ඉඩකඩම් පස්සෙන් විතරයි. අපි බිස්නස් කාරයෝ තමා. හැබැයි මේ කසාද කියන්නේ බිස්නස් එකක් නෙමෙයි. මට ඕනි කරන්නේ සල්ලි පස්ස යන ගෑල් ළමයෙක් නෙමෙයි. දුකේදී සැපේදී දෙකේදිම මාත් එක්ක ළඟින් ඉඳගෙන මා පණවගේ ආදරෙන් බලාගන්න, ඒ වගේම මගේ අප්පච්චිව පණවගේ ආදරෙන් බලාගන්න ගෑල් ළමයෙක් තමයි මට ඕනි කරන්නේ. මට ඕනි උනේ මගේ සල්ලි වලට නැතුව අපිට අවංකව ආදරය කරන ගෑල් ළමයෙක් හොයාගන්න විතරයි. මේ කාලේ එහෙම ගෑල් ළමයෙක් හොයාගන්නවා කියන්නේ හරියට ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්. ඒ නිසා තමයි මායි මගේ ඩ්‍රයිවරු එකතු වෙලා මේ වගේ පොඩි ටෙස්ට් එකක් කරේ ඔයාලට. මෙතනට ආපු හැම ගෑල් ළමයෙක් වගේම ඔයාලත් ඒ ටෙස්ට් එකෙන් ෆේල්. අනේ සුපුර් මම එහෙම ගෑල් ළමයෙක් නෙමෙයි. මට තව එක chance එකක් දෙන්න. මම මෙහෙම පරණ ඇඳුම් ඇඳලා ගෙදර වැඩකාරයා වගේ ඇඳන් අහම ඔයා මට කතා කරපු විදිය මතකද? අංග විකලයා කියා. එතකොට අර මගේ ඩ්‍රයිවර් ලස්සනට ඇඳලා ආවට පස්සේ යාට කතා කරපු විදිය මතකද ඔයාට? ඔයා මිනිස්සෙකුට ගරු කරන්නේ ඒ මිනිස්සයාගේ තියෙන පෙනුමටයි, ඒ මිනිස්සයාගේ තියෙන සල්ලි වලටයි විතරයි. ඒක මං අද මගේ S දෙකෙන්ම දැක්කා. හොඳට මතක තියාගන්න. සල්ලි කියන දේ අද තියෙන්න පුළුවන්, හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි අවංක ආදරේ කවදාවත් එහෙම නැති වෙන්නේ නැහැ. හැබැයි ඔයා මාව කසාද බැන්දොත් වෙන්නේ මගේ මේ තියෙන වටු පිටි යාන වාහන හැමදේම මට නැති වුණොත් එහෙම ඔයා මාව දාලා යයි. එහෙම ආදරයක් මට ඕනේ නැහැ. කරුණා කරලා ඔය දෙන්න යන්න. ප්ලීස්. අනේ යන්න. අපි යමු තාත්තයන්.
සල්ලි පෙනුමයි බලලා ආදරය කරන අයට සල්ලි නැති වුණදාට ඔයාව දාලා යන්න එක තප්පරයක්වත් හිතන්නේ නැහැ. ඒ නිසා සල්ලි නෙමෙයි මනුස්සකමට ආදරය කරන්න.